මම හිතන්නේ දැනට තියෙන්නේ මේක ලොකු කුමන්ත්‍රණයක්. ඕගොල්ලෝ ඒක අවබෝධ තියාගන්නේ මේක දැන් කරන්නේ සම්පිත. සම්පිතල අඳුනේ එළියට යනවා. මේක පරද්දන්න. එතන මට ආරංචි මට තියෙනවා මට අතුලක් කිව්වේ අතේ ඉන්නවා රතනාම්දුරක රතනාම්දුරන් අපි එළියට ගත්තා මේ දැන් ගත්තා එළියට. ඒක උනේ නැතුව ඒක දැන් මෙයා කිව්වේ මෙයා සම්පිතල කරන්න ගන්නේ එක්කෙනෙක් කොට කරන්නේ. කොට කරන්නේ කියන්නේ දෙමළ ඡන්දයක් නැතුව මුස්ලිම් ඡන්දයක් නැතුව කතෝලික ඡන්දයක් නැතුව ඉස්සරහම අනි වෙනවනේ. ඊට පස්සේ මේගොල්ලෝ එනවනේ. දැන් මේගොල්ලෝ කතා කරනවා මේගොල්ලෝ සිංහල බෞද්ධයෙකුට අරගෙන එළියට ගියාම මෙයාට නන්නත්තරයි දෙවල් තියෙන්නේ. මට දැන් තියෙන ලොකුම මේක ලොකු ප්‍රොජෙක්ට් එකක් යන්නේ. සියලුම ඡන්ද ටික මේවකලා සිංහල බෞද්ධයෙක් කොට කරනවා. කොට කරලා එළවුරුම ඔක්කොම එළියට වහිනවා. හරි. එළවුරුම අතන අමුතු මාත් එක කතා කරනවානේ. හරි. ඒකට එතන ඉන්නේ දැන් සම්පිතලා ඉන්නේ වැඩි විරෝධයකින්. අදලා එළියට වහිනවා. ඒකට මේ ඔක්කොම එළියට දැස්තාම මෙයා තනි වෙලා සිංහල බෞද්ධ ඡන්ද ටික කැඩුනා. 69.4යි එතකොට. 69.4ෙන් 50.1ක් ගන්නවා. يعني සිංහල ඡන්ද වලින් 72ක් ගන්නවා. 72% ගන්නවා. ගන්න බෑ. ඒක මොකද? ගන්න බෑනේ. ඒකෝනේ එළවුරුමත් අතෙන් අනිත් පැත්තට ගිහිල්ලා ගහනකොට ඒතකොට බෞද්ධ ඡන්ද දෙකට බෙදනවා. සම්පිතලා තාම ඉන්නවනේ ආන්දුවේ. ඉතරහත් එළියට යන්නේ. ඒතර ඥානසාර කියන්නේ ඒකනේ. එළියට යනවා කියන අනිත් කියන්නේ විපක්ෂයකට එකතු වෙනවා. පොදු විපක්ෂයට. එන්නේ ඒගොල්ලෝ මේවා ඔක්කොම අතාරිනවා. දැන් මටත් එක සැරයක් මගේ දැන් ඉස්සරහ වතනාපිව අහලා දුන්නා අපේ පුතාගෙන්. දැන් ආදිතමතුමා ජාතික ප්‍රශ්නය ගැන ධර්ම මතය දරන්නේ ඒක ෆන්ඩමෙන්ටල්ද නැත්නම් පොලිටිකල්ද? ඒකේ තාත්තගේ ඩයිවර් දෙවුණු ක්‍රමයක් නේ තාත්තපරි. ඒකනේ වැරද්ද. ඕකනේ අපේ රාජ්‍යන්තුමාගේ වැරද්ද. පොලිටිකල් තීන්දුව නැහැ. දැන් ඒගොල්ලෝ තේරෙනවා පදනම කියන්නේ පොලිටිකල් පදනම හදාගන්න බලාපොරොත්තු කියන්නේ ඒ අවස්ථාවට ඒගොල්ලෝ කියන්නේ මට දැන් මාත් එක්ක විදගත්තේ ඔක්කොම මේවා විරුද්ධව කතා කරනවා. හරිද? ජාතික ප්‍රශ්නේ පැත්තකදී. ඊළඟට පස්සේ ඕගොල්ලෝ ජාතික ප්‍රශ්නේ කරගන්න. ඕගොල්ලෝ දෙමළ මිනිස්සුන්ට දෙන දේවල් ඒවා ඔක්කොම සුදු ජාතින්ට කරන ටික කරන්න. අපි විරුද්ධ වෙන්නම් ඕගොල්ලෝ කරන්නේ. අපි ප්‍රශ්න සම්තික බව ඕක තමයි කියන්නේ. හරිද? ඒගොල්ලෝ පොලිටික්ස්. ඒ කියන්නේ මේ බලය ලබා ගැනීම සහ බලය මාරු කිරීමට ඒගොල්ලෝ මේ ගේම් එකේ ඉන්නවා. ගැටි. මේ ගේම් එකේ ඉඳලා ඒගොල්ලෝගේ වැඩේ කරගත්තා පස්සේ ඒගොල්ලෝ කියන්නේ ඕගොල්ලෝ 13 දෙන්න ඕගොල්ලෝ මේ කරන්නේ කොහොම ඒක අපිට අපි විරෝධී වෙනවා. නමුත් ඒ දැල්ලක් එක්ක ඕගොල්ලෝ කරතෑගෙන අපි පොඩි ගණ්ඩායමක් ඒගොල්ලෝ කරන්නේ ඒක ප්‍රශ්නයක්.